ඔන්න තවත් තෙමු ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා මම ඕඩර් කරපු. මම හිතන්නේ තව ඕඩර්ස් දෙක තුනක් තියෙනවා මට ලැබෙන්න. මම හිතුවා මේකත් ඔයගොල්ලොත් එක්ක අන්බොක්ස් කරන්න ඕනේ කියලා. මොකද මොනවා හරි හොඳ සැටිස්ෆැක්ෂන් එකක් දෙන ප්‍රොඩක්ට්ස් තිබ්බොත් මට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේක හොඳයිද නරකයිද ඔයගොල්ලන්ටත් ගන්න කියලා. මොකද ගොඩක්ම ටෙමු ප්ලැට්ෆෝම් එකෙන් ගන්න ගොඩාක් ප්‍රොඩක්ට්ස් අපි දන්නවා මේ වෙද්දි දාලා තියෙන හැමතැනකම ගොඩක් ඒවා ෆේල්. විශේෂයෙන්ම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගන්නවා නම් අපි මොන හරි පර්ෆියුම්ස් ගන්නවා නම් මොන හරි අපි ශරීරයට පාවිච්චි කරන්න ගන්න දේවල් ගන්නවා නම් ඒවා ඇත්තටම අපිට ලොකු ක්වොලිටි එකක් නැති දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අනුකරන ෆේක්ස් රෙප්ලිකාස් තමයි තියෙන්නේ. ඉතින් මම මේ ඕඩර් කරන්නේ ගොඩක් හොඳට බලලා මගේ ගෙදරට මගේ බිස්නස් එකට ඕන කරන සමහර අයිටම්ස්. මේක ප්ලාන්ට් එකක්. මම හිතන්නේ මේක මම කලින් එකේ ඕඩර් කරපු එකක් දෙකකට බෙදලා තියෙන මම හිතන්නේ මේක මොකක්ද? බලමු. මතකත් නෑ ඕඩර් කරා. ඒක මරු. මම මේක ගත්තේ වෝල් එකට වෝල් ස්ටිකර්ස් විදිහට අලවන්න මගේ බෙඩ්රූම් එකට එහෙම නැත්නම් මගේ තෙරපි රූම් එකට හරි ෆේෂියල් රූම් එකට හරි එහෙම ඇප්ලයි කරන්න තමයි හිතාගත්තේ. මේක ඒක මරු. ඒක හොඳ ක්වොලිටි එකකට තියෙනවා. සාමාන්‍යයෙන් සුපිරි එකට හිතන්නකෝ දැන් අපි මොන හරි පිච් එකක් අරගෙන ඒක අපි රාමු කරලා ගෙනල්ලා එල්ල ගන්නවා කියන එක ඉතින් ලොකු කියන්නේ කම්ප්ලෙක්ස් වැඩක් නෑ අඬ ගහන්න වෙනවා. ඉතින් මේ වගේ එකක් හරිම සරලයි ඕන නැති වුණ වෙච්ච එකම සිංගල් කරලා අයින් කරලා දාන්නත් පුළුවන්. මේක හොඳයි. මම මේකට ඔයගලන්ට දෙන්නම් 10න් 8.5ක් දෙන්න පුළුවන්. හරි මේකත් සිංහල ඉන්නසෝ මේකත් ප්ලාන්ට් එකක්. ඒක මම ඔයගලන්ට පස්සේ පෙන්නන්නම් හයි කරාට පස්සේ. දැන් වෙලා යනවා. මේ තියෙන්නේ මට මතකයි මේ මම ඕඩර් කළා. මේ තියෙන්නේ ප්ලාන්ට්ස්. මම කියනවා මම ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියාගන්න හරිම කැමතියි කියලා. ඉතින් මගේ විහිංගස් බියුටි විලායකේ මම පුළුවන් විදිහට ගොඩක් තැන්වල ප්ලාන්ට්ස් තියලා තියෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස් රියල් ඒවා. ඉතින් දැන් සම්බෙන්න මේ වගේ කලර්ස් වලින් මට ඕනකමක් තිබ්බා. තව කලර්ෆුල් කරගන්න. හැබැයි මේ වගේ කලර්ස් වලින් අපිට ගෙනල්ලා ඇතුලේ හදාගන්න එක ටිකක් කම්ප්ලෙක්ස් එක ටිකක් හරිම අමාරුයි. ඉතින් එතකම් මම හිතුවා මෙන්න මේ වගේ කලර්ස් වල ටිකක් ලස්සනට එකතු කරගන්න ඕනේ කියලා මම ඔයගොල්ලන්ට මේක පස්සේ ෆ්‍රී එකේ මම සෙට් කරලා ලස්සනට මේවා කරපුවම පෙන්නන්නම්. මේක නම් මට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 10න් 6.5ක් වගේ තමයි මට මේකට දෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ප්ලාන්ට් එකේ මේ ලීෆ්ස් වලට මට දෙන්න පුළුවන් 10න් 9ක්. හරිද? එතකොට මෙන්න මේක. මේක නම් සාමාන්‍යයෙන් අපි ඔය ගම්වලත් තියෙනවා මේ වගේ ගස්. මේවා ඇත්තේව හදා ගන්නත් පුළුවන්. මම ඉතින් පොඩ්ඩක් වෙනසකට එක්ක මේක ඕඩර් කරා. මේකත් හරිම ලස්සනයි. මේකට මට දෙන්නත් පුළුවන් 10න් 9ක්. මේක හරිම ලස්සනයි. මේක අපි පොඩ්ඩක් තව හදලා ලස්සනට මේව ගල්ලා ගන්න ඕනේ. හරිද? මේක ක්වොලිටි. මේකත් සුපිරි. මේක ටිකක් ගන්න හදලා ලස්සනට ගත්තාම ඒක ලස්සනයි. ඒකට ආසයි මම. ඉතින් මේවත් අපිට ඇත්තටම හදා ගන්න පුළුවන්. මගේ ළඟ මේකේ රියල් ප්ලාන්ට්ස් තියෙනවා. ගොඩක් නෑ ටිකක් තියෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් තෙරපි රූම් එක ගත්තාම එතකොට ෆේෂියල් රූම් එක ගත්තාම චුට්ටක් අර තද අවුව ඒ වැටෙන්නේ නැති වෙන්නනේ ඒවා සාමාන්‍යයෙන් අපි හදාගන්නේ. අන්න එතකොට සාමාන්‍යයෙන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් වුණත් හැම්බලියම තියද්දි චුට්ටක් ඉතින් අර හැදෙනවා හොරයි. ඉතින් ඒ වගේ තැනකට මෙන්න මේ වගේ ලස්සන ප්ලාන්ට් එකක් අපිට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. වතුර දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. වතුර දාන්න ඕනේ නෑනේ. ඔන්න වතුර ටිකක් දාන්න පුළුවන් 70 ගහක් කියලා හිතාගෙන. මේකට දෙන්න පුළුවන් 10න් 9.5ක්.
මේකට 10.9.5ක් දුන්නා මම. මේකට 10.9ක් දුන්නා. මේකටත් 10.9ක් දුන්නා. මේක මම තාම සෙට් කරලා නැහැ. 9ක් දුන්නා. මෙන්න මේකට නම් මම 6.5ක් තමයි දුන්නේ දැනට. ඒ කියන්නේ මොකද මට මේක දැනට සාමාන්‍ය රියල් වගේ දැනෙන්නේ නැහැ. රියල් වගේ දැනෙන්නේ මම මේ වගේ රියල් ගහක් ඇත්තටම මේ අතපත ගාලා නැහැ. මෙන්න මේ වෝල් ස්ටිකර්ස් තුනට නම් මට දෙන්න පුළුවන් 10.8.5ක් දෙන්න පුළුවන්. මේ හරිම ලස්සනයි. ඒක ලැමිනේට් කරලා වගේ හරිම ෂයින් ලුක් එකක් තියෙන්නේ. මට ආසයි මේක පේස් කරගත්තට පස්සේ සෙටප් කරගත්තට පස්සේ මොන වගේද තියෙන්නේ කියලා බලන්න. ඉතින් අදට මේ මොඩ එකේ එච්චරයි තිබ්බේ. මම හිතන්නේ තව මොඩ එකක් හෝ දෙකක් හරි එන්න තියෙනවා. ඉතින් ටෙමු එකෙන් මෙන්න මේ වගේ දේවල් ඕඩර් කරද්දී ඔයගොල්ලෝ පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද මේ වගේ ෆේක් රෙප්ලිකා මේවා කොපි අනම්මනම් කියලා නැහැ. මේ ඒකට ප්‍රධානම හේතුව තමයි මේ වගේ දෙයකින් අපිට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැනේ. මේ වගේ දෙයක් අපි අපේ ඇඟට ගන්න හරි අපිට බොන්න හරි ගන්න දේවල් නෙමෙයි නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔන්න ඔයගොල්ලෝ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට ආස කරන කවුරු හරි ඉන්නවා නම් ඔයගොල්ලන් පුළුවන් ටෙමු එකෙන් මෙන්න මේ වගේ ලස්සන ප්ලාන්ට්ස් ටිකක් try කරන්න. රවටිලා ඔය payments දාලා සල්ලි කපා ගන්නවා නාස්ති වෙනවා. මම දැක්ක එක වීඩියෝ එකක් කෑම මේසයක් ඩයිනින් ටේබල් එකක් ඕඩර් කරලා මේ පේමන්ට් එකක් දාලා බලාගෙන ඉන්නවා. ගෙදර ඉඩත් හදලා මේ තියාගන්න. හැබැයි ඇවිල්ලා තියෙන මෙච්චර විතර චූටි සෙල්ලම් කරන ඩයිනින් ටේබල් එකකින් ඒ වුණාට ඒගොල්ලන් රවට්ටන්නේ නැහැ. අපි හරියටම මෙෂර්මන්ට්ස් බලන්න ඕනේ, ගිහලා ඉන්ස්ට්‍රක්ෂන්ස් බලන්න ඕනේ. හරියට ඒ වගේ මෙෂර්මන්ට්ස් දිගපළල කොච්චරද ප්‍රමාණය දෙන්න තියලා දෙනවා කියවන්න ඕනේ. කියවලා බලන්න. නැත්නම් අර දාපු ෆොටෝ එක එකපාරට බලලා ඒක ගෙවල් හරියන්නේ නැහැ. මේ වගේ දේවල් ඉතින් අපිටම හරියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම හිතන්නේ අපි දැන් මේවා හොයන්න පිටාවල පිටකොටුව පැකින් නැත්නම් කඩවල වලට ගියොත් එම් සමහරට මේක එකක තියෙන මේක තව තැනක තියෙන්නේ. අපිට දැන් ආයි මේවා ගන්න අපිට තව වෙන කඩේකට යන්න ඕන. ඉතින් සෑහෙන රස්තිය ආදුවක් අපිට ටුක් වලට සල්ලි ඊට වඩා ගොඩක් යනවා. එහෙම නැත්නම් අපේ පෙට්‍රෝල් වලට ඊට වඩා වියදම් වෙනවා. විශේෂයෙන්ම ටයිම් එක. ඉතින් හැමදේම ඉතුරු කරගන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ වගේ දේවල් ටෙම්පරේචර් try කරාට ප්‍රශ්නයක් නැහැ. thank you එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන මම ඕගලන් හමු වෙන්න ඉක්මනට එන්නම්. එහෙනම්